හෙලෝ යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් වෙනද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා හිරුමි ගුණවර්ධන මගේ YouTube channel එකට. ඔක්තෝබර් මාසේ 19 වෙනිදා හොඳටම වැස්ස දවසක vlog එකක් තමයි මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. ඉතින් අද අපේ අක්කගේ දුවගේ උපන්දිනය යෙදිලා තිබුණු නිසා අපි එහෙ යන්න දාගෙන තිබුණා. හැබැයි ඉතින් උදේ ඉඳන්ම හොඳටම වැස්ස. නමුත් වැස්සට නතර වෙන්න විදියක් නැහැ. මොකද අපි අක්කලාටත් එක්කම දවල් කෑමත් අරගෙන එන්නම් කියලා තමයි කියලා තිබ්බේ. ඉතින් ඒක නිසා මමයි මගේ හස්බන්ඩ් පැතුමුයි 3 wheel එකක් හයර් කරගෙන ඔන්න අම්බලන්ගොඩට ගියා කෑම අරගෙන එන්න. ඒ අතරේදී මේ පාර කේක් ඕඩර් එක ලැබුණා කප් කේක් 12ක් 6ක් අයිසිං කරලා 6ක් අයිසිං කරන්නේ නැතුව. ඉතින් අපි මේ කේක් ඕඩර් කරන්නේ උමේෂ නංගිගෙන්. මේ කේක් ඇත්තටම හරිම රසයි. කේක් එකේ අයිසින් එකත් ගොඩාක් රසයි. ඉස්සරහට ඔයාලට පේන්න තියෙන ওই ලයන් තීම් කේක් එකයි යුනිකෝන් තීම් කේක් එකයිත් මං ඒ නංගිගෙන් තමයි ඕඩර් කරේ. ඇත්තටම එයාගේ කේක් ගොඩාක් රසයි. මෙන්න මේ කේක් ටික නම් අපි වෙන වෙන අයගෙන් තමයි ඕඩර් කරේ. ඉතින් මට මේවා පෙන්වන්න ඕනුනේ අපි ඉස්සර මේගොල්ලොන්ගේ බර්ත්ඩේස් වලට ලස්සනට කේක් හදලා ලස්සනට ඩෙකරේෂන්ස් කරලා එක එක විදියට එයාලගේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරා. නමුත් මේ පාර ලොකුවට කේක් කපන්නේ නැහැ. ඒ වුණාට මේ පාර බර්ත්ඩේ එක අපිට හරිම විශේෂයි. මොකද ඉතින් මිනුදි තමයි ඔන්න මේ බර්ත්ඩේ කේක් එක එයාගේ අයිසිං කරලා තිබ්බේ එයාමයි. ඉතින් මගේ අක්කා ලොකු කේක් තැටියකට කේක් එකක් දාලා තිබ්බා. ඒ කේක් එකෙන් භාගයක් තමයි මිනුදි මේ අයිසිං කරන්න අරගෙන තියෙන්නේ. රේඩ්බෝ එකක් තමයි එයා අයිසිං කරන්න හදලා තියෙන්නේ. නමුත් ඉතින් ඒක එච්චරම හරි ගිහිල්ලා නෑ. ඉතින් එයා ඉන්නේ එක වසරේ නිසා ඔය ඇති ඉතින් හොඳටම. ඔන්න අක්කා හදපු කේක් එක තමයි මේ. ඔන්න ඉතින් අපි දැන් අර අයිසිං කරපු කේක් 6යි මිනුදි ස්පෙෂලි එයාගේම අයිසිං කරපු බර්ත්ඩේ කේක් එකයි තියලා මේ විදියට ඉතින් ඔන්න හැපි බර්ත්ඩේ කියලා ලස්සනට ඉතින් ওই විදියට කේක් එක කැපුවා. ඉතින් ඒගොල්ලන්ටත් හරිම සතුටුයි එදා. අපිටත් හරිම සතුටුයි. ඉතින් ඉස්සර එයාලා ආසයි ලස්සන ලොකුවට තියෙන කේක් කපන්න. ඒකට හරි ආසයි බැලුන් එල්ලලා ඒ වගේ සෙලිබ්‍රේෂන්ස් කරන්න හරි ආසයි. නමුත් ඉතින් එයාලගේ දැන් ආසාවල් වෙනස්. දැන් එයාලා එච්චරම කේක් කපන්න ආස නැහැ. එයාලා දැන් ආස තෑගි ගොඩාරියක් එයාලගේ බර්ත්ඩේ එකට ලැබෙනවට. ඉතින් ඔන්න මම මේ පාර අක්කගේ බබාලා දෙන්නටම ඔන්න දුන්නා පොප් බුක්ස් දෙකක්. එකක් ස්පේස් ඒක දුන්නේ අපේ දෙවනි බබාට සෙතුල් බබාට. ඉතින් ඔන්න ඊට පස්සේ ස්ලීපින් බියුටි පොත දුන්නා අපේ බර්ත්ඩේ ගර්ල්ට. ඒ පොත් ටික හරිම ලස්සනයි. මගේ ගාව මේ වගේ ලොකු කලෙක්ෂන් එකකුත් තියෙනවා මේ පොප් බුක්ස්. මම ඔයාලට ඉස්සරහදී ඒක ටිකත් අරගෙන එන්නම්. මේ වගේ මම මේ බුක් ටික දරාස් එකෙන් තමයි ඕඩර් කරේ. ඒකේ අර මේ පින්තූර පොප් වෙන නිසා ඇත්තටම හරිම ලස්සනයි. ළමයින්ට කියවන්න හරි ආස හිතෙනවා. නමුත් මෙන්න මේ ස්පේස් බුක් එක ඒකත් පොත හරි ලස්සනයි. හැමදේම හොඳයි. නමුත් අර චූටි බබෙකුටේගේ කන්ටෙන්ට් එක ටිකක් කම්ප්ලෙක්ස් වැඩි. ඉතින් හැබැයි සෙතොල් නම් ඒ පොතට ගොඩාක් ආස වුණා. අර එක එක පිරිමි ළමයි ආස විදිය රොකට් එතකොට ඔය එක එක එන්ජින් කෑලි ඒවා මේවා තියෙන නිසා එයා ආස වුණා. ඉතින් මගේ අක්කා දීලා තිබ්බේ මෙන්න මේ ස්ටිකර් තියෙන බෝඩ් එක. මේක මේ වගේ තව එකක් දීලා තිබ්බා. ඔය සී තීම් එකනුයි ඩයිනසෝ තීම් එකනුයි. ඉතින් අපි යද්දී ටිකක් පරක්කු වෙච්ච නිසා මේගොල්ලෝ මේවා දැනට බාගෙට ඔය අලවලා පාවිච්චි කරලා තමයි තිබ්බේ. ඉතින් මේකත් හරිම හොඳයි. චූටි බබාලාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් වලට ගැලපෙන විදියට ස්ටිකර්ස් හොයලා අලවන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ ඩයිනසෝ ස්ටිකර්ස් තියෙන ඔය ස්ටිකර් බෝඩ් එක. ඉතින් ඒකෙත් ඒගොල්ලෝ බාගෙට පාවිච්චි කරලා කලින් අපි අද්දි අලවලා තමයි තිබුණේ. ඒ දෙකත් හරිම ෂෝක්. චූටි බබාලාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් ඇක්ටිවිටීස් වලට පාවිච්චි කරන්න හරිම ෂෝක්. ඒ දෙක ඒ වගේම තව බිසි බුක්ස් දෙකක් දාලා තිබ්බා. මෙන්න මේ තියෙන්නේ ඒ බිසි බුක්ස් දෙක මම දැන් පෙන්නන්න. බිසි බුක්ස් ඇත්තටම මේ අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ බබාලාගේ ඒජ් කැටගරි එකත් එක්ක වෙන වෙනම තමයි බිසි බුක්ස් තියෙන්නේ. ඉතින් මම මේ දැන් පෙන්නන බිසි බුක් එක
ඒක මේ ටිකක් එක වසර දෙක වසර වගේ පුංචි බබාලට ගැලපෙන විදියට තමයි තියෙන්නේ. ඒක ටිකක් කම්ප්ලෙක්ස්. ඒ කියන්නේ ගණන් එකතු කරන අඩු කරන ඒවා ඒ ගැලපෙන විදියට එකතු කරලා ගැලපෙන ස්ටිකර්ස් අලවන්න. ඉතින් ඒ විදියට තමයි ඒක තියෙන්නේ. ඒක ටිකක් කම්ප්ලෙක්ස් බිසි බුක් එකක්. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදියට ඒකට බිසි බුක් එකට ගැලපෙන විදියට වෙනමම ස්ටිකර්ස් එනවා. ඉතින් මේ තියෙන්නේ ඒ ස්ටිකර්ස් ටික. ඉතින් ওই විදියට තව බිසි බුක් එකක් අපේ සෙතුල් බබාට දීලා තිබ්බා. ඒක හරිම ඒ කියන්නේ හරි බේසික් දේවල් තියෙන්නේ. ඔය සත්තු ගැලපෙන විදියට අලවන්න. ඉතින් පුංචි පුංචි ඇක්ටිවිටීස් ඒ කියන්නේ පුංචි බබෙකුට ගැලපෙන විදියට ගොඩක් කම්ප්ලෙක්ස් නැති පොඩි පොඩි ඇක්ටිවිටීස් කරන්න තමයි ABC බුක් එක වෙන් වෙලා තිබ්බේ. ඉතින් මගේ ගාව මේ වගේ පැකින් කඩපු නැති තව අලුත් BC බුක් එකක් තියෙනවා. මම ඒකත් ඔයාලට අන්බොක්සින් වීඩියෝ එකක් විදියට අරගෙන එන්නම්. ඔන්න මෙතන තියෙනවා දෙවනි BC බුක් එකට හම්බ වුණු ස්ටිකර්ස්. reusable stickers තමයි මේ පොත්වලට එන්නේ. ඒ නිසා බබාලට ඒව නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් හැමෝම සතුටින් ඉන්න. ගිහිල්ලා එන්නම්. bye bye.